නල්ලකින් ඇවිල්ලා මේ පොඩි අර දුම්රිය අනතුරක් වුණා. එතනින් උඩ තියෙන පන්සලකට ආවේ. එතන බොහොම දුෂ්කර ගමනක්. පොඩ්ඩක් පාත් වෙන්නන්නු මේ අය බොහොම දුෂ්කර ගමනක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා දෙනමක් නේද හාමුදුරුවෝ? දෙනමක් ඉන්නවා. ඉතින් හාමුදුරුවෝ කියන්නේ ඉතින් මේ මගේ මහත්තයා හැමෝටම සුබ දවසක්. ඔව්. තිරුවන් සරණයි. මේ මම මෙතෙන්ට ආවේ නම් 2013 මාර්තු මාසේ. ඒකට දැන් ඇවිල්ලා අවුරුදු 10කට 12කට වැඩි. ඔව්. ඉතින් මේ දුෂ්කර ගමනක් කියන්නේ මම මේ ඇවිල්ලා පාර්ලියේ වන ආරණ කියලා අපේ අර මීවලපලාරේ නායක හාමුදුරුවෝ දේශනා කරනවා මේ ලංකාවේ බුදුහාමුදුරුවෝ පුදුනයි කියලා දේශනා කරනවානේ. ඔව්. ඒ දේශනා කරනේදී පාර්ලියේ වනේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියයි කියන්නේ මේ ස්ථානේ තමයි. හාමුදුරනේ මට උතුම් ප්‍රශ්නයක් තියෙන ඇත්තටම මේ ඒ සම්බන්ධයෙන් මම දැන් ඔය කතා කරන්නේ. ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ මතයට සත්‍යයක් කියලා මම ඒක අනුමත කරන්නේ නැහැ. මොකද හේතුව අපි පුංචි කාලේ ඉඳලා අපි අහුවේ අපි දැක්කේ බුදුහාමුදුරුවෝ මේ සිදුවත් කුමාරයාගේ ලුම්බිනි සල්ුවේනේ ඉඳලා කතන්දර අපි ඔක්කොම දන්නවානේ. ඒ දැනගෙන අපිට පුංචි කාලේ ඉඳලා අපි ඒක බුදුදහම වෙනස් කරන්න අපිට බැහැනේ කවදාකවත්. ඔව් ඒක එතකොට නායක හාමුදුරුවෝ දේශනා කරන විදිහට මම එන කෙනෙක්ගේ හිත අපහැදින්න කතා කරන්නේත් නැහැ. මොකද ඒ එන කෙනා ඉන්නේ යාගේ සතුටෙන් ඒ බණ අහලා පැහැදිලානේ එන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මම මේ විදිහට මේ කාලේ විතර මම යම් තරමක් දුරට ඒ කතාව පොඩ්ඩක් පිළිගන්න හේතු තියෙනවා. දැන් මම කිව්වෙත් මම තේවුණත් ඒකද මම කිව්වෙත් මම ඒකයි ඉන්නේ. ඒ තැන ලංකාවේ බුදුහාමුදුරුවෝ පුදුනා කියනකට අපිට එක පැත්තකින් සාක්ෂි තියෙනවා. මොකද හේතුව ලංකාව කියන දේ විතරක් නෙවෙයි ඕනම දූපතක් ටික හේදෙනවනේ. ඔව්. ඒතකොට ඉන්දියාවයි ලංකාවයි දෙකට ඒ කාලයකට යා වෙලා තිබිලා සමහරට මෙතන ඇවිල්ලා මේ ලංකාව කියන කොටස ඉන්දියාවේ කියන එක ඈ අදටත් අර මේ පාලමක් තියෙනවනේ මේ මන්නාරමින් මේ යටින් පේනවනේ පැහැදිලිවම. ඒ කියන්නේ දැනටත් අපි ඔය මේ ඇත්තටම ඉතිහාසය ගැන බලනකොට හමුදුරනේ මට දැනට අහු වෙලා තියෙන දේවල් එක්ක සමහරක් තැන් තියෙනවා අපිට මෙහෙමයි ඇත්තක්ද නැත්තක්ද කියලා ඉතුරු කරන. දැන් ඔතන දැන් අපි අවුරුදු ගානකට බුද්ධ වර්ෂ කාලේ හිටපු අය නෙමෙයි අතන ලියවිලා තියෙනවා යම් තරමක් දුරට. ඒ වුණාට අර අහක්ම කරලා දාන්න බැරි කොටසක් තියෙනවා. අපිට තර්ක කරන්න තරම් අපිට මේ කාලේ බෑ. ඒතර මම ওই මතය ගැන මම තාම හොයන කෙනෙක්. ඒකයි මම මේ හමුදුරනේ ඇත්තටම දැන් අපි ආවේ වෙන කාරණයකට. අර කාරණේ මේ මත වුණාන් පස්සේ මටත් ඒක හරි ආසයි හමුදුරනේ. ඉතින් ඒකයි දැන් අලව්යෙන් දමනය කරයි කියන්නේ. එතකොට අද ලංකාවේ බලනකොට මෙතන හැපැත්තේ වඩුවාව කියන්නේ වඩුවා ආව තැන. ඒතකොට රජ කරාරේ කතන්දරත් එක්ක බලනකොට වඩුවාව කියන නම හැදෙන්නේ එහෙම. ඒ කියන්නේ වඩුවා හිර කරලා පස්සේ වඩුවා ආව තැන තමයි වඩුවාව කියන්නේ. ඒතකොට වඩුවාවේ තමයි අද පොල්ගහවෙල අර කිරිබත්ගොඩ නායක හඳුරන්ගේ මහමෙවුනා පොල්ගහල අසපුව ප්‍රධාන එක තියෙන්නේ මෙහි. එතකොට එතන තමයි වඩුවාව කියන්නේ ඒ ප්‍රදේශයට. ඒකට අදටත් ඒ බඹරගල රජමහා විහාරය කියන්නේ රජ කාලේ තිබුණු දේවල්. ඉතින් සාක්ෂිත් එක තියෙනවා. එතකොට එදා අර මේ සිරිපරකුම් මෑත මේ භාගයේ රාජපුත්‍ර මේ චිත්‍රපටිය පවා ඒක නිර්මාණය කරන්න එහා පැත්තට කන්ද යෝගෝම කන්ද කියන කන්ද. එතකොට ඒ කන්දත් එක තමයි රජවරු අර බිසවරු පැනලා තියෙන්නේ. එතකොට අර රජතුමා යුද්ධයේදී පෙරදිලා ආවොත් එහෙම මේ මෙහෙම කොඩිය වෙනස් කරනවා කියලා කොඩිය පාට වෙනස් කරලා මාරු කරලා එවන්නේ. මේ එතකොට එතන අදලත් තියෙන රජගෙදර කියන ඒ ගෙවල් තියෙනවා. ඉතින් ඒවත් එක බලනකොට අපිට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් කාරණාවක් මගේ මහත්තයා. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කතා කරනවා ඇත්තටම මෙතන හරි දුෂ්කර දැනනවා. අර පුළුවන් උපකාරයක් තියෙනවා නම් මම කියන්නේ ස්වාමීන් වහන්සේනේ මම කියන්නේ පුළුවන් උපකාරයක් තියෙනවා නම් මේක හරි අසීරුයි මේ තාම මේ දාඩියන්ගේ එහෙමයි. ඒ කියන්නේ මගේ මහත්තයා හේතුව මෙතන මේ යාංගල් මෝදර කියනකොට ගෙවල් දෙකයි තියෙන්නේ. ලංකාවේ ගෙවල් දෙකක් තියෙන එකම ගම. ඒ ගෙවල් දෙකත් ඔය ඉස්සරහ තියෙන කඩවල් දෙක මේ ඒකෙදි මේ ඒවත් ගිහිලා තියෙන්නේ. ඔව් මම කියනවා බොහොම ලස්සන තැනක් කියන්නේ මම අර ඒ කියන්නේ සබාදහමත් එක්ක ලස්සන නිසා තමයි මම මේක හදන්නේ. මම ඇවිල්ලා මගේ මහත්තයා හේතුව 2013 ආව එනකොට තිබුණේ කටුමැටි කාමර දෙකක් තිබුණේ. සිමෙන්ති කොටේ මම කිලෝ 50ක් බර නැහැ. කිලෝ 50ක කොටේ මම උස්සගෙන එනවා කරේ තියාගෙන. පල්ලේ ඉඳලා අරගෙන ඇවිල්ලා මොකද මගේ තියන්නත් බෑ කෙනෙක් උස්සලා දෙන්න කෙනෙක් නැහැ. ඉතින් තනි උස්සගෙන එනකොට අන්තිමට අද වෙනකොට මට ඇත්තම මේ ලැජ්ජා වෙන්න දෙයක් නෑ. මොකද අපි හැමෝටම ලීඩ කැදෙනවා මට අද වෙනකොටත් මේ අරස සමාව. ඒ කියන්නේ සිමෙන්ති කොටේ හිතුවට වඩා බර උස්සලා.
මේ ඔක්කොම කොට නැගුවේ මේ මගේ නිකන් අපි කියනවාට දැන් මෙතනට ඇවිල්ලාම බලන්න කොච්චර දුෂ්කරද කියන එක බලන්න ඒ කියන්නේ අදටත් මගේ මහත්තයා දායක සභාවක් නැහැ, දහම් පාසලක් නැහැ. අද පොයේ දවස සිල් ගන්න කෙනෙක් නැහැ. මේ දානි ටිකක් උයාගෙන වළඳන්නේ මේ ඒකත් ඔය මට ගොඩාක් උදව් කරේ මේ ඔය කඩවත පෑලිය උඩ ඉතින් යම්පති කුරුණෑගල ඔය වගේ මේ ඈත කට්ටිය තමයි දායකයෝ මට උදව් කරේ. මේ ඊයේ පෙරේදා මේ බොහොම සන්තෝෂෙන් කියන්න ඕනේ බ්‍රිජ් එකක් පූජා කළා කතෝලික කට්ටියක් මේ මීගමු ඉඳලා ඇවිල්ලා. ඒකනේ. ඉතින් ඒ වගේ පින්වන්ත ඇත්තෝ ඉන්නවා. මට ජාති කුල මලකම් ආගම් බෙදෙන්නේ මට කියන්නේ මම කියන්නේ හැමෝටම මේ ලොකුවට 17 8 උස්සගෙන ඉන්න ඕනේ නැහැ මං ගාවට. මට ටෙලිෆෝන් කෝල් එකක් අද නවීන ලෝකෙ දිනුනේ. ටෙලිෆෝන් කෝල් එකක් දුන්නොත් ලංකාවේ කවුද කොතනද කියලා වැඩක් නැහැ මං ගිහින් එයාගේ ආගමික වතාවත් ටික කරලා දීලා. ඇත්තටම මේ සුවන් වහන්සේගේ එහෙම මොනවා හරි දුරකථන යම් කිසි අංගයක් තියෙනවා. එහෙමයි මගේ පොඩ්ඩක් කියන්න. ඔව් මගේ 076යි 66යි 200යි 74 WhatsApp අංකෙත් ඔකමයි. ඉතින් මේ 076යි 66යි 200යි 74 මේ ඕනම කෙනෙකුට මම කියන්නේ මට දුරකථන නම දුන්නා නම් ඉතින් ඒක මට මේ වාහනය යන්න ඕනේ නෑ බස් එක පිටින් පඩිපෙළක බහැපුවම බස් එකේ යන්න පුළුවන්. ඒ බස් යන වියදම විතරක් මට ලැබුණා නම් ඇති බස් එකේ මොකද මට ආදායමක් නැති නිසා. ඒ ගමන එයාට වෙන්න ඕනේ පිළිත් ටිකද කියන්න බණ දෙකද කියන්න ඕනේ මේ මං ආසාවෙන් ඒක කරන්නේ මොකද සතුටෙන් මොකද කරන්නේ හේතුව කෙනෙකුට අපි පැවිදි වෙනවා කියලා කියන්නේ අපි මේ හැම මට ඒක ගැටලුවක් නෑ බොහොම සන්තෝෂෙන් ඒක කරන්නේ. ඉතින් ඒත් එක්කම අපි කාරණාවත් මේත් එක්ක කතා කරමු නැත්නම් අපි මේ දැනට ආවේ